මොකක් මහරි හේතුව නිසා ඔයාගේ PC එක රීසෙට් කරන්න වුණොත් එම නැත්තා ඔටෝ රීසෙට් වුණොත් ඔයාගේ ලයිවශීම සිටප් එකට මොකද කරන්න නෑනෑ එහෙම කරන්න මං ඔගලන්ට කියල් දෙන්නම් ඔයාගේ ලයිවශීමින් සිටප් එක මොගක් හරි වින්ඩෝස් ක්‍රෑශයකදී හරි එරයකදි හරි මොකක් හරි වුණොත් ඔයාට මෙන්න මේ දේ ෆලෝ කරන්න පුළුවන් මොකද අයි බොල ඉදන් හදනවා රයි් මේක ඔගලන්ට පුංචි පුංචි දෙයක් කරති ඔගල ඔගලන්ගේ OBS එකට ඔගලන්ට මේක ඉශීම් ලබ්ගෙන් කරන්න පුළ මගේ ඔගලන්ට වෙන වීඩියෝකින් අරගෙන මේකද ඔගල OBS එකටන්න අවට පස්ස ඔගලන්ට පුළුව මෙතන මේ සීන් කලෙක්ෂන් කියන එකට යන්න සීන් කලෙක්ෂන් එකට ගියාට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මෙතන එක්ස්පෝට් කියන එක දෙන්න එක්ස්පෝට් කියන එක දුන්නට පස්සේ ඔයා කැමති ලොකේෂන් එකක් දෙන්න සිලෙක් කරලා මම දෙන්නම් මේක දුනේ ඔයා වීඩියෝ එකක් එක්ස්පෝට් කරනවා වගේ අපේ තියෙන ප්‍රොජෙක්් එකම එක ෆයිල් එකට එක්ස්පෝට් වනා මේකදී ඔගොල්ලන්ගේ මේ ඔගොල්ලු මේ ඇත් කරලා තියෙන සීන්ස් ටික සෝසස් ටික ඕඩියෝස් ටික ඔක්කොම ටික ඒ ෆෝල්ඩරේ තමයි දැන් ස්ටෝ වෙලා තියෙන්නේ ඊට පස්සේ ඔගලන්ට පුළුවන් ඔගලන්ගේ සෙටින්ග්ස් ටික එක්ස්පෝට් කරන්න මෙතන ඔගොල්ලෝ ප්‍රොෆයිල් එකට යන්න ප්‍රොෆයිල් එකට ගියාට පස්සේ ඔගලන්ට මෙතනත් පුළුවන් එක්ස්පෝට් කියන එක දෙන්න මම මේකෙදි අර ෆෝල්ඩර් එකම සිලෙක්ට් කරලා දෙනවා රයි් දැන් අපේ සෙටිංස් ටිකත් එක්ස්පෝට් වෙලා තියෙන්නේ මේකෙදී ඔගොල්ලෝ මේ එක්ස්පෝට් කරගන්න ප්‍රොෆයිල් එක සහ ඕගොල්ලන්ගේ සීන් කලෙක්ෂන් එක ඔයා Google Drive එක හරි ඔයාගේ සේෆ් තැනක මේක ස්ටෝ කරලා තියාගන්න එතකොට Windows crash එකකදී වුණත් ඔයාට පුළුවන් මේක ආයි ඉම්පෝට් කරගන්න මෙන්න මෙහෙම ඉම්පෝට් කරගන්න ඔයගොල්ලෝ යන්න ආයි සීන් කලෙක්ෂන් එකට ගියාට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මෙතනින් ඉම්පෝට් කියන එකට යන්න ගියාට පස්සේ මෙතනින් browse දෙන්න browse දීලා ඔයාගේ සීන් එක මෙතනින් සීන් කලෙක්ෂන් එක සිලෙක්ට් කරගන්න පුළුවන් සිලෙක්ට් කරලා ඕපන් දෙන්න ඕපන් දුන්නාට පස්සේ මෙතනට එනවා මේකෙදි මම ටික් එකක් දාලා තියෙන්නේ මේක ඉම්පෝට් දෙන්න දුන්නාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ මගේ එකම නමෙන් ඉඳන් මේ දෙකක් ඇවිල්ලා තියෙන්නේ මුද්‍රා ස්ටෝ කියලා ඔයගොල්ලන්ට පේනවා අපේ ඒ සීන් කලෙක්ෂන් එකම මේකට අලුතෙන් ආවා මේකදී ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලෝ වීඩියෝ ඔඩියෝ ඇඩ් කරලා තියෙනවා නම් ඒ ෆයිල්ස් ටිකත් මතක ඇතුව ඒක සේෆ් තැනක සේව් කරලා තියාගන්න මොකද ඔයගොල්ලෝ සීන් කලෙක්ෂන් එක විතරක් එක්ස්පෝට් කරා කියලා බෑ ඒක ඇතුළේ ඔයගොල්ලන්ගේ වීඩියෝ ෆයිල්ස් එහෙම තියෙනවා නම් ඒවා එයා ස්ටෝර් කරගන්නේ නැහැ ඒවත් ඔයා පරිස්සම් ඇති තැනක දාගෙන තියාගෙන ඉන්න අමතක කරන්න එපා